ගෞරවනීය ආරාධනාවෙන් 2026 වර්ෂයේ අප සංගමයේ මගින් පවත්වන දේශන මාලාවේ පළමුනි දේශනය සඳහා තමයි අපගේ මේ සූදානම. ඒ වෙනුවෙන් අපේ ඊ타මත්ම ගෞරවාදර භක්තියෙන් ආරාධනා කොට සිටියා මගේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් වන අතිපූජනීය නම කියන්නට අවසරයි පොස්වත්තේ අරිය විමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාදාභිවන්දනයෙන් ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය වෙනුවෙන් පිළිගනිමින් ඒ වගේම මේ මොහොතට වැඩමවා සිටින සම්භාවනීය පූජනීය මහා සංඝරත්නයේ වගේම ගිහි බවතුන්ද අපේ සංගමය වෙනුවෙන් ඉමහත් දයාවෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා 2026 අවුරුද්ද ආරම්භ වුණේම අපේ මව් රට සම්බන්ධව ඊ타මත්ම ශෝකජනක සිද්ධීන් වැළක සම්බන්ධය ඇතුව බොහෝ පිරිසක් ව්‍යසනයන්ට විවිධාකාර දුෂ්කරතාවන්ට මුහුණ දුන්නු පරිසරයකයි ඒ වගේම අපි ජීවත් වෙන යුරෝපයේ වගේම ලෝකයේ පුරාමත් සාමයට යම් තර්ජන එල්ල වෙමින් පවතින යුගයකයි 2026 අවුරුද්ද ආරම්භව සිටින්නේ ඒ සියලු දුෂ්කරතා ඒ සියලු ව්‍යසනයන් අභිමුවේ වුවත් අපි මේ අලුත් අවුරුද්ද කොයි ආකාරයෙන්ද ගත කළ යුත්තේ එහෙම නැත්නම් මේ අභියෝගයන්ට ව්‍යසනයන්ට කාමය සංහිඳියාව පිළිබඳ ඇති වී තිබෙන යම් අභියෝගයන්ට ධර්මානුකූලව මුහුණ දිය යුත්තේ කෙසේද කියන ප්‍රශ්නේ අපි හැම කෙනාම ඉදිරියේ තියෙනවා. ඉතින් මේ සම්බන්ධව විමසා සිටින්නට ඒ වගේම අනුශාසනා ලබන්නට ඊ타මත්ම වටිනා අපේ යුගයේ වැඩ සිටින යතිවරයාණන් වහන්සේ නමක් තමයි අද අපේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයට මේ අනුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කොට සිටින්නේ. ඒ නිසා ගරු කටයුතු අපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කොට සිටිනවා. අපේ මාතෘකාව උනේ නව වසරට ධර්මානුකූල ප්‍රවේශයක් කියන මාතෘකාවයි. ඒ හා සම්බන්ධව විශේෂයෙන්ම අපි මව් රටේ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ වගේම මව් රටින් බැහැරව සිටින අපේ හාමුදුරුවන් වහන්සේලාටත් ඒ වගේම අපේ ගිහි භවතුන්ටත් මේ අලුත් අවුරුද්ද අපි කොයි ආකාරයෙන්ද ධර්මානුකූලව ගෙවිය යුත්තේ කියන මාතෘකාව ප්‍රධාන කරගෙන අතිපූජනීය අපේ කොස්වත්තේ අරිවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුශාසනාවක් සිදු කරනවා. ඉන් අනතුරුව විනාඩි කිහිපයක් මේ හා සම්බන්ධව සිටින ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේලාට ගිහි බවතුන්ට අවස්ථාව සලසා දෙනවා. ඔබ වහන්සේලාගේ ඔබ සියලු දෙනාගේ යම් ධර්මානුකූල ගැටලු තියෙනවා නම් අපි අපේ හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡා කරමු. එහෙමනම් අපි දැන් ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා අති පූජනීය අපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සියලු දෙනාටම පෙරවන් සරණයි. යුරෝපීය ශ්‍රී ලාංකික භික්ෂු සංසදයේ සියලුම සමාජික ස්වාමීන් වහන්සේලාගෙන සදහව ගෘහස්ත පින්වතුන් පින්වතියන් ගැන ඉඩකඩ අවකාශ පතමින් මම මේ අවස්ථාවේ හැමදෙනා වෙනුවෙන් මුංචි අනිවිඩයක් අපේ සද්ධර්මයේ අනන්‍යතාව ආරක්ෂා වෙමින් සාකච්ඡා කරන්න කියලායි බලාපොරොත්තු වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ
අර්බුදකාරී සමයක අපි ජීවත් වෙනවා. නොයෙක් ගැටලු ව්‍යසන ඉදිරියේ 2026 වසර ගත වෙලා ගියා. 25 වසර. 26 වසරට පාතක්. එතකොට මේ යුගයේ දිහා බලනකොට අපිට කාටත් පේන්නේ මුළු ලෝකයම එක පැත්තකින් මානසික වශයෙන් සංහිඳියාවකින් තොර වූ ලෝකයක් තමයි අපිට වැඩියෙන් දකින්න හම්බෙන්නේ. මම හිතන්නේ මාධ්‍ය ලෝකයේ විසින් වැඩියෙන් ප්‍රකට කරන්නේ ඒ මොනවාර. ඒ වගේම ස්වභාවික විපත් මේ පසුගිය වසරේ අගභාගයේ අපේ රටේ සිදු වුණා වගේ ලෝකයේ හැම රටකම වගේ යම් ලැබුගිනි ආදී දේවල් ඒ වගේම ගං වතුර සුද්දම් රළ ආදී ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි භෞතික වශයෙන් අපි හේතු සාධක දේශපාලනික වශයෙන් හේතු සාධක සාකච්ඡා කරනවා වගේ කවුරුත් වැඩි අවධානයක් යොමු නොකරන පැත්තකුත් මේකේ තියෙනවා. ඒ තමයි අපි සංසාරික වශයෙන් උරුම කරගෙන තියෙන දායාදය. කම්මස්සකා, කම්මදායාදා, කම්මයෝන, කම්මබන්දි, කම්මපටිසක්. කර්මය තමයි ස්වකීයත්වය උරුමය කරගෙන තියෙන්නේ. ඊළඟට කර්මයේ දායාද කරගෙන තියෙන, කර්මයේ ප්‍රභාවය කරගෙන තියෙන ඥාතිත්වයත් කර්මයත් එක්ක තමයි ඔය විදිහට ගත්තාම මේ පිළිසරණ කියන්නේ මේ දරා සිටීම කර්මය මතයි සිද්ධ වෙන්නේ කියන එක පේන්න තියෙනවා. බුද්ධ වචනේනොත් ඒක සාකච්ඡා කරනවා ගොඩාක්. ඒ නිසා මම කැමතියි මේ වගේ අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්දම්බ සූත්‍රයේ පදාල පුංචි වාක්‍යයක් දෙකක් අපිට මේ කරුණ කාරණාව ධර්මානුකූලව තේරුම් අරගන්න භාවිතාවට ගන්න මූලාශ්‍රයක් ඇටියට අත්දණ්ඩා භයන් අත්දණ්ඩ සූත්‍රය. අත්දණ්ඩ කියන එකෙන් මට වැටහි ගිහිල්ලා තියෙන එක තමයි තමාගේම කර්මය කියන තේරුම තමයි. අත්දණ්ඩා භයං ජාතං තමම චේතනාමය ලෝභ දෝෂ මෝහ වශයෙන් චේතනාමය ඉදිරිපත් කිරීමකින් අයත් වචනයත් හසුරුවනවා කියන්නේ. ඊටාම සංකීර්ණ සිද්ධියක් ක්‍රියාවලියක් හැටියට තමයි වර්තමාන කාලේ සිද්ධ වෙන්නේ. අපි කිව්වොත් දේශපාලනික හේතු සාධක නොයෙක් ගැටලු වලට අපි ඉදිරිපත් කරනවා. තාක්ෂණික හේතු සාධක ඉදිරිපත් කරනවා. අපේ මානසික චර්යාමය පැත්තෙන් හේතු සාධක හොයන එක කොහොම අඩු වෙලා තියෙනවා. අපි භෞතිකත්වයේ ග්‍රහණයට වැඩිපුර අවු වෙලා ඉන්නේ. අත්දණ්ඩා භයං ජාතං බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ තමාගේම කර්ම වේගයට යට වෙලා ඉන්න ලෝක සත්‍ය දිහා බලපුවාම බයක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ බය නැමැති චිත්ත වේගයට යට වෙනවා කියන එක නෙමෙයි. වෝහාර මාත්‍රයෙන් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ජනම් පස්සත මේදගන්. මේදගන් කියලා කියන්නේ අරගලේ අන්‍යෝන්‍ය අරගලක් තියෙනවා, ජීවන අරගලක් තියෙනවා. එතකොට ඒ ලෝක සත්‍ය ජනතාව දෙස බලන්න ජනම් පස්සත මේදගන්. සංවේගන් කිත්තේසං බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංවේගයේ ප්‍රකාශයට පත් කරනවා. ඒකට සංවේගය කියනකොට අපි පාවිච්චි කරන අර්ථයෙන් සංවේගය කියන වචනේ බුදුහාමුදුරුවෝ සම්බන්ධ කරලා ගන්නකොට වෙනස් වෙන්න ඕන. උන්වහන්සේට අපි
සතුටින් ඉන්නවා වගේ තියෙන තැන ව්‍යසනේ තරම මානසික වේදනා. යතහ සංවිජිතා මයා. එතකොට මේ ටික ප්‍රකාශ කරන්න අපේ ගුරු පියාණන් වහන්සේ මේ අර්ථ දණ්ඩේ ජයග්‍රහණය කරපු මා විසින් මේ විදිහට මේ කියනවා. උන්වහන්සේ දකින්න ලෝක සත්‍ය ළමාජය වන්දමාන පජං දිස්වා වන්දමාන ගැහෙනවා ස්පන්දනය වෙන මේ ප්‍රජාව මච්චේ අපෝදගේ අත වතුර හිඳීගෙන යන දේවලක මාළු රෑනක් වගේ දඟලනවා. ඒකම අඤ්ඤමඤ්ඤේ ව්‍යාරුද්ධේ එකිනෙකා කෙරෙහි විරුද්ධව කටයුතු කරනවා. එතකොට දිස්වා මම භයමාවස මේක දකිනකොට මට බය හිතෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දිහා බලනකොට තථාගත ශ්‍රී සද්ධර්මය ලෝකුරා ප්‍රචාරය කරන්නට සැදී පැහැදී ඉන්න ගරුතර මහා සංඝ රත්නයට විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඉෂ්ට කරන්න තියෙනවා. එතනදී අපි දකින්න ඕන කරන ප්‍රධාන කරුණක් තියෙනවා. මේ ලෝකයා හැම කෙනෙක්ම ඡන්ද මූලක සබ්බේ ධම්ම හැම දෙයක්ම දෙයක් බවට පත් කරගන්නේ. කැමැත්ත ආසාව මුල් කරගෙන. ඡන්ද මූලක සබ්බේ ධම්ම. ඊළඟට මේ ලෝක සත්‍ය හැම කෙනෙක්ම හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ අසත් රූපයක් කන ශබ්දයක් නැහැ ගන්ධයක් දිවක් රසයක් කයක් පහසක් මනස ධම්මත් කියන මේ සම්බන්ධතාව තුන. ඒකට කියනවා පස්සේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නොඑක් අපි හේතු සාධක දේශපාලනික හේතු සාධක ඊළඟට විද්‍යාත්මක හේතු සාධක කොයිතරම් කතා කරනවා. මනෝවිද්‍යාත්මක හේතු සාධක කතා කරනවා. අපිට නොපෙනෙන එක තමයි පස්ස මූලක සබ්බේ ධම්ම. මේ පස්සේ මූලික කරගෙන තමයි අපි හැම කෙනෙක්ම ලෝකයේ අපිට දේවල් තනා ගන්න හිතට. මේ ඔක්කොම මානසික ප්‍රභාවයක් වෙන්න බෑ. ඊළඟට හැම දෙයක්ම අපි අපේ අත්දැකීමට ලක් කරන්නේ ලක් කරලා මොකද්ද බලාපොරොත්තු වේදනා සමෝසරණා සත්‍ය වින්දනයයි හොයන්නේ. මේ ලෝක සත්‍ය හොයන්නේ වින්දනය. හැබැයි වින්දනය ඒකට සාමාන්‍ය වින්දනය ඒවට වින්දනයේ තියෙන ප්‍රභේද සුඛ වින්දනයකුත් තියෙනවා. දුක්ඛ වින්දනයකුත් තියෙනවා. අදුක්ඛම සුඛ වින්දනයකුත් තියෙනවා. ඒ නිසා ප්‍රයාණ වහන්සේ අපට මේ සද්ධර්මය අපි හරියට ලෝකයා ඉදිරියට ගෙනියන වද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. අපිට නොඑක් විදියෙන් මේක ගැඹුරින් ඇකඩමික් විදියට කොච්චර ස්ටඩි කළත් අධ්‍යයනය කළත් මේ ධර්මයේ ගමන් කිරීමේ සිද්ධ වෙන්නේ නම් කල්යාණ මිත්‍රත්වයෙන්. වෙන මොකේකින්වත් නෙවෙයි. අපි නොඑක් සමාජ අර්බුදකාරී කරුණු කාරණා ඉදිරියට අරගෙන බෞද්ධ සංකල්ප හාත්වලනය කරමින් නිබන්ධන ලියෙන් බාධිත ලබන. නමුත් ඒක ගලා යන්නේ ලෝකයට ගලා යන්න ඊළඟට
තවත් දෙයක් තියෙනවා මේ ධර්මයේ. මේක ප්‍රායෝගික වීම තුළ තමයි ධර්මයේ තේරෙන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ මේ ලෝකයට සද්ධර්මයේ දේශනා කළා. මේ මාර්ගය ධර්ම මාර්ගයක් තියෙනවා. යම් මග්ගං යම් පටිපදං තං අනාගම්ම. ඒ මාර්ගයට ඒ ප්‍රතිපදාවට එළඹෙන්නේ නැතුව අපිට සක්කාය දිට්ඨිය හඳුන ගන්න පුළුවන් කියලා හිතන්න බෑ. විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, ආමරාගය, පටිඝය විනිවිද දකින්න අපිට බෑ. මේ ධර්ම මාර්ගයට එන්න මොනවද බුදුරජාණන් වහන්සේ පටිනිකායේ දේශනා කරලා තියෙන කාරණාව. යම් මග්ගම් යම් පටිපදා. ඒ කියන්නේ මේවා පිළිවෙල තමයි යම් මාර්ගයක් යම් පටිපදාවක් කියනවා. අන්නේ ප්‍රතිපදාවට කරමින් ඔය කියන නීවරණ ධර්ම, කාමච්ඡන්ද ව්‍යාපාද මේවා දන්නවය කියලා කියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ. ඤස්සතිව දක්කතිව පජහිසිතේව දුරු කරනවායි කියලා වෙන්න බෑ. ඒ නිසා අපි දැනට වඩා මේ ධර්ම මාර්ගයේ තියෙන ප්‍රායෝගිකත්වය නුවණින් දකින්න ඕනේ. ලෝකයා සූදානම් වෙලා තියෙන සංයෝජනීයසු ධම්මේසු සංයෝජනය කරන බැඳිලා ඉන්න දේවල් පිළිබඳ අස්සාදානුපස්සීව බලන්න විතරයි පුළුවන්. අස්සාදානුපස්සීව බලන්න. ඒකෙන් වෙනවා කිව්වේ තණ්හා පවඩති කියන එක. ඒ නිසා මේ ලෝකයට පුරුද්දක් ඇති වෙන්න ඕන සංයෝජනීයසු ධම්මේසු ආදීනවානුපස්සී කියන එක තේරුම් කරගන්න. ඒ ආදීනවේ දකිනකොට තණ්හා නිරුද්ධති කියලා. තණ්හාව විරුද්ධ නැතනයි කියලා. හැබැයි මේ කාර්ය කරන්න ලොකු බාධකයක් තියෙනවා. ඒ තමයි වේමියන මඤ්ඤණාව. වේමියන මානය. එතකොට ලෝකේට සත්‍යර්ම ගෙනියනකොට අපි ප්‍රධාන වශයෙන් දී යුතු තියෙන ඔතෙන්ට වේමියන මානය ගැන. මේ වේමියන මානය ගැන අපි හිතාගෙන ඉන්නේ දැන් ඔය අතීතයක් අපි කතා කරලානේ. දැන් පහුගිය අවුරුද්ද ගත වුණා. ඊළඟ අවුරුද්ද බලාපොරොත්තු වෙලා දැන් ඒක ලැබිලා තියෙනවා. අපි මේ විදිහට අතීතය සහ අනාගතය කියන තැනට සීමා වෙලා බැලුවොත් බුදුදහම අපට ප්‍රකට වෙන්නේ. මොකද බුදුදහම අර්ථ සම්පන්න වෙන්නේ පච්චුප්පන්නය විනිවිද දැකීම. පච්චුප්පන්නය කියලා කියන්නේ අපිට මොන ගැහෙන එළඹි මොහොත. මේ එළඹි මොහොත විනිවිද දැකීමෙන් තමයි මේ ධර්මයේ පිබිදෙන්නේ. ඒ අනුව අපිට අතීතේ මං හිටියා කොච්චර කල්ප ගණන් ඉඳලා තියෙනවද? කල්ප ගණන් ඉඳලා මේ විදිහටම හිටියොත් මතු කල්ප ගණන් ඉඳීවි. නෝ බුදුරජාණන් වහන්සේ මෙතනදී සඳහන් කරන කාරණාව තමයි ඔය දිගට ඉන්න තනි ඒකීය මම කෙනෙක් නෙමෙයි මේ ලෝකේ. ඒ මොහොතට මම සමුදය වෙනවයි කියන එක අපිට දේශනා කරනවා ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ. කාරණේ දේශනා කරන බවක් ඇහෙන්නේ නැහැ. පුංචි සූත්‍රයකින් කාරණාවක් මතක් කරගන්න අපේ ආනන්ද හාමුදුරුවෝ තථාගත බුදු පියාණන් වහන්සේගේ පස්තායකයන් වහන්සේ අදූපස්තායකයන් වහන්සේ. උන්වහන්සේ සද්ධර්මයේ පිළිබඳ භාණ්ඩාගාරය. උන්වහන්සේ හරි සෝතාපන්න මට්ටමේ ඉඳගෙන අරහත්ත්වයේ දක්වාම කතා කරන්න තියෙන මාතෘකා ගැන බුදුහාමුදුරුවොත් එක්ක සරියුත් හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරපු අවස්ථා සූත්‍රවල තියෙනවා.
උන්වහන්සේක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා අමතර දේශනා කරනවා. ඈත්නි මේ අපේ මන්තානිපුත්ත පුණ්‍ය ස්වාමීන් වහන්සේ මට හරියට පිහිටුණා අපට. අපි මේ ශාසනයට නවකෙක්ව ඉන්න කාලේ. ශාසනයට නවකෙක් හැටියට පැවිදි වෙච්ච වෙලාවේ මට හරියට පිහිටුණා. උන්වහන්සේ මට මෙන්න මේ අවවාදෙන් හැමතිස්සෙම අවවාද කළා. මොකක්ද අවවාදය? උපාදායකෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. උපාදානය කරගෙන උපාදානයක් වශයෙන් තමයි වෙමියන්න වෙන්නේ. උපාදානයක් නැත්තම් වෙමියන්න වෙන්නේ නැහැ. අපටත් මේක සටන් පාඨයක් වගේ අපේ ආධ්‍යාත්මික ගමනට අවශ්‍යයිනේ. අපි හැමතිස්සෙම මමත්වයක් කොක්ලන් වීම සඳහා ප්‍රයත්නය දරන වැඩසටහන් වල තමයි අපි ඉන්නේ. මේකයි තියෙන වැරද්ද. උපාදාය අස්මීති හෝති. උපාදායකෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදායේනි. ආනන්ද අල්ලගෙනයි වෙමියන්න වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ. මේ වෙමිත් එක්ක තමයි ලෝකයේ සියලු අකුසල් බිහි වෙන්නේ. සියලු සටන් බිහි වෙන්නේ වෙමිත් එක්ක. අපිට මේ නූතන ලෝකයට දෙන්න පුළුවන් නම් මේ හේතු ප්‍රත්‍ය සම්පන්නා. එතනදී උන්වහන්සේ ඊළඟට තව ටිකක් විස්තර කරනවා. කිංච උපාදාය ආනන්ද මොකක් අල්ලගෙන දානන්නේ? රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. අපි දරන මේ කයත් අපට රූපෙනේ. පඨවි ආපෝ තේජෝ වායු. අපේ ඇසත් රූපයක් ඇසට නිමිති වන්නේ වර්ණ රූපය. අපේ කන රූපයක් කනට නිමිති වන්නේ ශබ්ද රූපය. දිවත් රූපය නැස කන නැහැත් රූපයක් නැහැට නිමිති වෙන ගන්ධයත් රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ සම්බන්ධතාව නිසා එහෙම කියන්නේ. ඊළඟට කනට ශබ්ද නැහැට ගන්ධ දිවට රස කයට පහස මනසට සංකල්ප රූප. මේ රූප ලෝකයේ තමයි අපිට මැවෙන්නේ හැමතිස්සෙම. ඒක තමයි අපි විඳින්නේ. ඒක තමයි අපි සංජානනය කරන්නේ හඳුනගන්න. ඒක තමයි අපි ඒක ගැන තමයි අපි කල්පනය කරන්නේ. චේතනා කරන්නේ. වේදනා සංඥා චේතන. නැවත නැවතත් ස්පර්ශය උතනයි මානසිකාරයේ දෙන්නේ තෝරන්න. මානසිකාර සම්භව සබ්බේ ධම්ම හැම දෙයක්ම අපිට දෙයක් වෙන්නේ මානසිකාරයෙන්. එහෙනම් මෙන්න මේ කාරණාව ලෝකයට කියලා දෙන්න ඕන. දැන් මෙතනදී රූපං උපාදාය, වේදනං උපාදාය, සංඥං උපාදාය, සංඛාරය උපාදාය, විඥානං උපාදාය. අස්මීති හෝති නෝ අනුපාදාය. උපාදානයක් නැත්තම් වෙන්නේ නැහැ. දැන් ලෝකයා භෞතිකත්වයේ ශූන්‍යතාව හඳුනගෙන තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් වල. දැන් ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂකයෙකුට ලක් වෙනකොට තමයි ඉලෙක්ට්‍රෝනයක් වෙන්නේ. නැත්නම් ඒක තරංගයක් නේ. නේද? නිරීක්ෂකයා හඳුනගන්න තියෙන නිරීක්ෂකයෙක් ඉදිරිපත් වුණොත් තමයි මේ අනිත් ඒවාට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන වටිනාකම් එන්නේ කියලා. හැබැයි ඒ වුණාට මේ වෙමියන එකේ දෝෂය බටහිර ලෝකයා තාම දකින්න නැහැ. එයයි ආපහු යනවා. ගැස්සිලා ආපහු යනවා. බුදුහාමුදුරුවෝ පෙන්වනවා වෙමියන්න කියන එකේ තැනත. වෙමියන්න තමයි මේ මුළු ලෝකයේම සියලු ප්‍රශ්නවල සුලමුල. අපි හිතා ඉන්න ਸਰව බලධාරී දෙවි කෙනෙක් මේ ලෝකෙ මැව්වයි කියලා. ලෝකයා හිතාගෙන ඉන්න. බුදුහාමුදුරුවෝ වහන්සේට පෙරත් ඉස්සර නිම්මානවාද තිබුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙලා වදාලා. එව්වා ඉස්සරහට ගත්තොත් තමන්ට තමා උදෙසා නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න ස්වච්ඡන්දතාව ඉදිරිපත් කරන්න බැරුව යනවා. බෑ. ඇයි ආගේ? යා මව්පිය කෙනෙක් අහන්න බෑ. එහෙම නැත්තම්
අහේතුකයි කිව්වා. අහේතුක කිසිම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් නැහැ. අහේතු අපච්චයවති. හරිද? දැන් මොකෝ ඕනේ ඊළඟට? එහෙනම් ඒත් බෑනේ මොකක් කරන්නේ. දැන් මේකෙන් මේ ඊළඟට මොකක් වෙයිද අපි දන්නේ නැහැ. නේද? එහෙමද හිතන් ඉන්න බෑ. එතකොට එතන Tamanට කළ යුතු කාර්යයක් උදෙසා කාර්ය ආරම්භ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්නව තේරුම් ගන්න ඕන නාවසරට අනාගතයේ උදෙසා කරන ඒවා නෙවෙයි මම මේ කියන්නේ. දැන් මේ වෙලාවේ කරන ඒවා. පච්චුප්පන්නය වටින්නේ. අනාගත ප්ලෑන් රහතන් වහන්සේගේ මනස ගැන තෝරනවා මම කියන්නේ. රහතන් වහන්සේ කොහොමද කියන්නේ? ඈ හරි. පුරාවේද සූත්‍රයේදී වීත තන්නෝ පුරාවේද කවුද මේ රහතන් වහන්සේ කියන්නේ? මේ කය බිඳෙන්න කලින්ම තණ්හාව ක්ෂය කරපු උතුමාට තමයි රහතන් වහන්සේ. පුරාවේද කය බිඳෙන්න කලින් කියන්නේ මැරෙන්න කලින්. කය මිය යන්න කලින්. උප්පමන්ත මනිසිතෝ අතීතයේ පිළිබඳ සංකල්පනා තලු මෙරීම කරන්නේ නැහැ උන්වහන්සේ. ඒවා නිස්සරය වීමක් නැහැ උන්වහන්සේට. ඒවා නැහැ. මොකද ගියේදී ගියා. අතීතං නානවගම. ඒක තමයි දාන්නේ. අතීතයේ මෙතෙන්ට නැහැ. ඊට පස්සේ වේමජ්ජහින උපසංකේය. මෙතන මේ මොහොත. මැදේ කියලා කිව්වේ මේ පච්චුප්පන්නය. ඒ මැදේ සංකල්පනා ජාලමව ඉන්නේ නැහැ. අපි එහෙම නෙවෙයි. බහූත මෙනෙහි කර ඉන්නවනේ. වේමජ්ජේන උපසංකේය. එහෙම උතුමෙකුට තස්ස නත්තේ පුරෙක්ඛතං මතු ප්ලෑන් මොකක්ද නැහැ. ප්ලෑන් කරනවා කියලා කියන්නේ මේ මොහොත මේ ස්ලිප් වෙලා යන මග අරගන්න. මම දන්නේ මේක වර්තමාන ලෝකයේ ආඳුරේ ওই විකාර හරියන්නේ නැහැ කියලා කියාවේ. නමුත් මැදේ හරියට විනිවිද දකින්න. මොකද අද බුදුදහම බුදුහාඳුරෝ පෙන්වුවට මේක අපි කොයිතරම් විශ්වවිද්‍යාවල PhD උපාධි දුන්නත් මේ ටික මතු වෙන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි ඕඩියෙන් අකුරු ටිකක් නමට එකහු කිරීම. එච්චරයි තියෙන්නේ. ඒ නිසා වැඩි හරියන්නේ මේක නිර්ලෝභී බුදුහාමුදුරන් වහන්සේ අපිට මේ වදාළ දෙන්න ගන්න කියලා නෑ. ඊළඟට මේක කියන්න ඕන ටිකක් හරි කාටද. කියනකොට අවදි වෙන්න මිනිස්සු ඉන්නවා. හැබැයි අවදි වෙන්න මිනිස්සු හිටියට අවදි වෙන්න විදියක් නෑ කියවෙන්නේ නැහැ. ප්‍රශ්නේ උතරයි. ඒක කියලා බලපුවම තේරෙනවා අවදි වෙන අය වර්තනන් ඉන්නවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මේ සම්දර්භයේ කෙලස් පරිතර වෙමියන මානෙට වැටිලා ඉන්නේ අයත් මේ ඉන්නේ බුදුහාඳුරු ධර්මයේ වදාලේ වෙමියන මානෙන් ඉන්න එක්කෙනාට ඉන් නැගී හිට සේකෙක් වෙන්නත් සේකයාට ඉන් නැගී හිට අසේකෙක් වෙන්නත් මාර්ගය කියලා දෙලා දෙන අපූර්ව. දැන් ඒ අනුව උන්වහන්සේ දැක්කේ අද කාලේ අපි බුදුදහම ගැන කතා කළාට බුදුදෙනෙක් හිතාගෙන ඉන්නේ මේක මහා අමිහිරි වෙච්ච ජීවිතේ අමිහිරි වෙච්ච උදවිය. නිකන් අප්සෙට් පිට යන ගමනක් තමයි මේ බෞද්ධ පිළිවෙතේ යන ගමන කියලා. නෙමෙයි ඒතයි. නමුත් ද්වේදා විතක්ක සූත්‍රයේදී බුදුපියාණන් වදාළා දෙනවා. හේමෝමකෝ සෝවත්තිකෝ පීතිගමිනෝ යදිදා මේ මාර්ගයේ සම්මාදිට්ඨි සම්මාදහන මොකක්ද ඒ කියන්නේ? එතකොට එතනදී සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ මේක සුරක්ෂිත මගක් සෝදායක මගක් ප්‍රීතිමත් ගමන. අද අපිට එන අසහනකාරී දෙයක් වෙලා ඕ වෙච්ච වැඩි. ඒකට හේතුවක් තියෙනවා. අපි දැන් සම්මාදිට්ඨිය කියලා කතා කරනකොට දම්පොලේ පව අපිට ඇහෙන්නේ කර්මය කර්මඵලය අදහන නෝන ගැන විතරනේ නේද? ඒක කම්මස්සගත සම්මාදිට්ඨියනේ.
ඔය කම්මස්සකතා සම්මාදිට්ඨිය බුදුහාඳුර අවශ්‍යයි කිව්වා. මොකද කර්මය කර්මඵලය අදහන්න නැත්නම් එහෙන පෞකාරයෙක්නේ. නේද? ඒකෙන් මිදෙන්න ඒක ඕනයි. හැබැයි එතන නෙමෙයි රහස කියලා. ඒ නිසා මේ සම්මාදිට්ඨි පහබ්බික දයන් වදන්. මහණනි සම්මාදිට්ඨිය දෙවදාරුම්. සාසවා පුඤ්ඤභාගය උපදිවේ පක්කා සම්මාදිට්ඨිය. ඒක සම්මාදිට්ඨියක් කෙලසාගතයි. ආශ්‍රව සහිතයි. පුඤ්ඤභාගය අපින් පැත්තට එනබුට. උපද විපාක සැප විපාක ගැන එතන අවධානය කරනවා. ඒකත් ඕන. නැත්තම් දුකට විතරනේ අයියේ. ඒකත් ඕන. හැබැයි අතිබික්කවේ සම්මාදිට්ඨිය සා අරියා අනාසව ලෝකුත්තරම ගන්නවා. ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඈ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඒක ආර්ය කියන වචනේ යෙදුවා, අනාශ්‍රව කියන වචනේ යෙදුවා, ලෝකෝත්තර මාර්ගාංගයක් කියන වචනේ යෙදුවා. ඔය හැම තැනකම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බුද්ධංගම් කියන්නේ ඒක. ඔය පඤ්ඤා විස්තර කරනකොට අපි හිතාගෙන ඉන්නවා මේක ගිහියට බෑ කියලා. කියලා දෙන්න කෙනෙක් ඉතින්. ගිහියට බුදුහාඳුරු බණක් කියන තැන අපි ගමු. මොකද්ද ඒ තැන? ව්‍යාග්ගපඤ්ඤ සූත්‍රය. ඕම ප්‍රසිද්ධයි ප්‍රකටයි දහම් පාසල් ළමයාගේ ඉඳන් දන්නවා. නමුත් මම එකක් කියන්නම්. උත්තාන සම්පත්තියක් කියලා දෙනවා. ආරක්ක සම්පදාවක් කියනවා. කල්යාණ මිත්‍රතාව කියලා දුන්නට හරියට කියලා දෙන්නේ නැහැ. සද්ධා සීල ඡාග ප්‍රඥා ගුණ ඇති එක්කෙනයි ඒ කල්යාණ මිත්‍රයා කියලා දෙනවා අඩුවේ. ඊළඟ ගන්න ආරක්ක සම්පදාව සමජීවකතාවත් දැන් කාලේ හැටියට ඔය සමජීවකතාව කොහොමද වළංගු වෙන්නේ කියලා අහන අය තමයි හිටියේ. මගෙත් අහලා තියෙනවා ඕක. එහෙම ආපුවාම දැන් ඕන් තේරුණා ලංකාව ගැන හිතුවොත්. වීබීස් පතුල ඩොඩ්ඩොක් ගානකම් ලංකාණ්ඩුවේ කවුරුවත් දැනගෙන හිටියේ නේද? අන්තිමට දැන් තාම ණයගෙවන්න පටන් ගන්න නැහැ නේද අපිට? අපි ඉතින් මේ වාර්ෂික ආදායම් ලැයිස්තු ප්‍රවෘත්ති වලට කියනකොට දැන් හරි කරල බැයිගෙන ඉන්නේ කියලා හිතනවා. තාම පටන් ගත්තේ නැහැ. මේ මොකද්ද හේතුව? අයංච භූගානං විදිත්වා වයංච භූගානං විදිත්වා සමංජීවිකං කප්පේති කියන එකට මනස බැලන්ස් වෙලා ආවේ නැති හින්දා. ඉතින් මෙච්චර 2500ක් අවුරුදු මේ බුද්ධ ශාසනය රැකගත ශ්‍රී ලංකා බිමේ දැන් වීවිස්සේ පතුල ඩොඩ්ඩෝ නේ මෙච්චර හේතුව මොකද වී වල කතාව නේ මම කියන්නේ භාණ්ඩාගාරයක් වී වලටත් ඉතින් ඒක තමයි. දැන් එතකොට අපි තේරුම් අරගන්නවා ඔව් ඒක තමයි. කල්යාණ මිත්‍රයා හඳුන්වලා දුන්නේ අපි ජීවිතේට ගිජුකම කියලා දුන්න මිසක් සංයමය කියලා දුන්නේ නැහැ. ලෝකේ අඳුරේට ජනමාධ්‍ය ලෝකෙම ගිජුකම අපිට ව්‍යාප්ත කරනවා. ඒ ගුල්ලෝ ලෝකයාගේ ගිජුකම තෘෂ්ණාව නොපිරිහි පවත්වාගෙන යන්නේ කොන්ත්‍රාත්තු බාරගත්ත අයට තමයි අපි කියන්නේ මාධ්‍යවේදී කියලා. හරිද? මාධ්‍යවේදීව ඒක සංසුන් කරන්න අපි දැන් අපි මේ හාමුදුරුවෝ ටික කීපනවක් මදි කියලා කියාවේ. නමුත් හාමුදුරුවන්ගෙන මේ කියවෙන්නේ නැත්තම් කියවෙන්න එපා ඊට ඊළඟ කාරණේ මම කියන්න. හරි සම්ප්‍රායිකාර්ථයේ පිණිස කාරණා හතරක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. මේ දීඝජානු කෝලිය පුත්‍රයාටයි දේශනා කළේ. ශ්‍රද්ධා සීල ඡාග පඤ්ඤා වැල් මැරිච්ච කරුණු ටිකක් මේ කියලා කියාවේ නේ. මොන වෙච්ච වැඩේ. ඕක අපිට හැල් මැරිලා ඈ. නමුත් මෙතන ප්‍රඥා කොටස අපි කොච්චරන අමතක කරලා තියෙන්නේ කියනවනම් බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලියට පුත්‍රයාට කියලා දුන්නේ අර පච්චුප්පන්නේ වැදගත් වන මොකන්ද? ඉද වගපජ්ජ කුලපුත්තෝ පඤ්ඤා හෝති. විදේතගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛප්පේ ගාමිනිය. මොකද මේ කිව්වේ? මේදී වගපජ්ජේ කුලපුත්‍රේ උද්‍යත්තගාමිනිය සමුදය අස්තේ
මේ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. එයා කොහොමද කියලා දෙන්නේ? බුදුහාමුදුරු කොහොමද කියලා දෙන්නේ? අරියාය, තිබ්බේදිකාය, සම්මාදු ආර්ය වූ ප්‍රඥාව. විනිවිද දකින ප්‍රඥාව. මනමින් දුක් කෙලවර කරන්න තියෙන ප්‍රඥාව. බුද්ධිගත ගන්න. ඔය සූත්‍රේ ගොඩාක් දිගට තියෙන්න ඇති. අපිට දැන් රෙකෝඩින් වශයෙන් ඉතුරු වෙලා තියෙන ටිකයි. අපි දැනගන්න ඕන වෙනස් සූත්‍ර භික්ෂු ජීවිතයට පඤ්ඤා සම්පදාව කියලා දෙනකොට කියන ඉද භික්ඛවේ භික්ඛු පඤ්ඤා හොති කියලා අර වාක්‍යම. හරිද? එහෙම ලෝකෙක අපි ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලාට කරන්න දෙයක්වත් නැහැ. තියෙන්නේ දොස් නැගිල්ලක් කාටවත් පැත්තකින් තියලා අලුතෙන්ම නූතන අභියෝගයන් දිහා බලලා අපේ මනසේ අපේ මානසික අභියෝගයක් තියෙනනේ අපිට. ඒක දිහා බලලා නූතන බාහිරව බලන්න ඕනේ නැහැ. තමන්ගේ මානසික අභියෝගය දිහා බලලා ධර්මය හදාරන්න. එතකොට ලෝකෙට දෙන්න ඕන පණිවිඩය ගොනු වෙලා. ඒකයි උතන තියෙන ප්‍රධානම කාරණා. ඉතින් මේ මොහොත දකින්න දැන් අපි කියමු ගිනි කතාවක් ගමුකෝ. දැන් මේ පච්චුප්පන්නේ අර ආනන්දහාරට පුන්නහාඳුරු කියලා දුන්නේ උපාදාය අස්මේති හොති කියන එක තාම පැහැදිලිව නෑනේ. ඒක කියන්න බෑ. මේ උපාදානයේ තේරුම් ගන්න. සියත අපි අග්ගී සෝපාදාන උජ්ජල. යම්සේ ගෙන්න උපාදාන සහිත වූයේ දැල්වේ. දැන් ඕක ඊයේ පෙරේද පළමුදා ගිය අවුරුද්දේ ගිය පහුගිය සියවසේ කතන්දරද මෙතන තියෙන්නේ නෑනේ නේ. මේ මොහොතේ කතන්දරේ නේ. ඈ උපාදානය කියන්නේ මේ මොහොතේ අපි තුල තියෙන ස්වභාවය. උපාදානයට දෙයක් තියෙනවා නම් ගින්න ප්‍රකට වෙනවා. නොඅනුපාදාන. උපාදාන නැත්නම් ගින්න ඇවිලෙන්නේ නැහැ. එතකොට ගින්න කොහෙද ගබඩා වෙලා තියෙන්නේ? කොහෙවත් නැහැ නෝ. ගින්නට ගබඩාවක් නැහැ නේ. උපාදානයක් තියෙනවා පත් වෙනවා. අපි ගින්න ගැන ওই ටිකවත් හිතුවේ නැහැ නේ. ඇයි මේ බුදුහාඳුරුව අග්ගේ උපමාවක් ගන්නෙ? උපාදානයත් එක්ක චොස් දාලා දැරින්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් ඉන්ධන අංශ දැවි අලුත් ගිනි සිලු නේද එන්නේ? අනේ ඒකීය ගිනි සිලුවක් තියෙනවා කොහෙද? ඉරට්ටේ වගේ. නෑ? ඔයවල මනසත් අපේ එහෙම තමයි. අපේ මනස ගැන අපි දන්නේ නැතුව. අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලගේ මේව අහලා වැඩක් නැහැ. ඈ මේක බුදුහාඳුරු කියලා දීලා තියෙන කිස්සලා ගණගන්න. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන. මේ උපාදාය අස්මේති හෝති කියන තැන ගින්න වගේ තමයි. සියත අපි අග්ගි සෞපාදානෝ ජලති. දැන් අපි මොකද කරන්නේ? තේල් මොකද මේ තෙල් පහලක් අපි ගන්නවා. තේලංච පටිච්ච වට්ටිච්ච පටිච්ච තේලප්පදීපෝ ජාය. දැන් තෙල් සහ වැටියත් එක්ක තෙල් පහන දැවෙනවා. ඉතින් කලින් කාලට මොකද කරන්නේ? කාලේන කාලම් කුසෙක් අලුතෙන් තෙල් දානවා අඩු වෙගෙන යනකොට වැටිය හදන නිවෙන්න නැතුව තියෙනවා. ඔන්න ඔකට තමයි සංසාරේ කිව්වේ අපේ. අපි දාන එක අපි දානවනේ. අපේවට අපේ පහනට අපි කා ගන්නවා. යම් කිසි විදියකින් කිසිම කෙනෙක් මේකට තෙල් පහනට තෙල්වත් කරන්නෙත් නෑ අලුතෙන්. වැටිය හදන්නෙත් නැත්තම් ඈ අර තියෙන හරිය දැල්වෙනවා. අඤ්ඤතරච අනුභාර වෙනත් ආහාර වෙන්න එකක් නැති නිසා. මොකද වෙන්නේ? නිබ්බායත. නිවෙනවා. මේ නිවන වෙන හැටි. අපි පත්තු කරන්නේ කොහොමද? ආයතන 6කට දානවා ගිනි පත්තු වෙන්න කොහොම දානවා? කෙලවරක් නැතුව දානවා. දැන් බලාගෙන ගියාම ලෝකේම තියෙන මාධ්‍ය ආයතන දිහා බලපුවාම ඔක්කොම දැනගෙන ඉන්නේ කොහොමද කියන්නේ? අඩු වශයෙන් එක රටක ලෝකෙම නෙමෙයි එක රටක තියෙන මාධ්‍ය නේද? විද්‍යුත් මාධ්‍ය දෙකයි දෙපැත්තක් තියෙනවා මුද්‍රිත මාධ්‍යයක් තියෙනවා. චුට්ටක් දැනගත්තම ඇති. චුට්ටයි දැනගන්න. අපි මොකද කරන්නේ? ඔක්කොම ඔළුව ගන්න දෙයක් නැහැ. දැන් මේ
ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වීමේ අවශ්‍යතා සන්තුෂ්තිය හා ගිජුකම අතර වෙනස තේරෙන්නේ නැතුව ගින්නේ. ඒ හින්දා අද බලන්නකො දැන් ඊ ප්‍රේත ප්‍රවෘත්ති වලට කියනවා මම ආගෙන මේ දැන් හිමාලය කන්දේ හිම මේ දිය වෙමින් යනවා ග්ලැසියර් දිය වෙනවා මේ දවස්වල වෙනදා තියෙන හිම පතනේ නැහැ කියලා. අවුරුද්දකට කිසියම් ප්‍රමාණයක් කෙටි වෙන හිමාලය ශිඛරයක් තියෙනවා අපිට එවරස්ට් ශිඛරය. හැබැයි අපේ ගිජුකම ඉඩ දෙන්නේ නැහැ. ඕව දිහා බල බල ඉඳලා හරියන්නේ නැහැ. උඹලට ඕන නම් කැලෑ වවා ගන්න ඇමරිකාව කියනවනේ. අපි අපි ඕනනම් කැලෑ වවලා දෙන්නම් කියලා කිව්වනේ. ඈ ඒක තේරෙන්නේ මේ කැලෑවකට ඒගොල්ලෝ බිල්ඩින් ගන්නවා. දැන් කට්ටිය නෑ නෑ එහෙම හරියන්නේ නැහැ. අපි හයිවේස් දාන්න ඕන කියලා දැන් දාගෙන යනවා. මොනවද මන් දන්නේ නැහැ. දැන් මේ මිනිස්සු කවදා කොයි විදිහෙන් මේ ප්‍රශ්නේ ඉවර වෙයිද දන්නේ. ඒ නිසා අවශ්‍ය එකම දේ තමයි මනසේ අර මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියන තැන ස්ටඩි කරන්න ඕන. හොඳට ස්ටඩි නෙමෙයි ප්‍රත්‍යවේක්ෂණය කර. ස්ටඩි කිව්වොත් අසෝබනයි. ඉතින් එතකොට පටිච්ච සමුප්පාදය කියන එක තේරුම් ගන්න ඕන අතීත අනාගත වර්තමාන කාලාන්තරයට ඓතිහාසික වශයෙන් බෙදලා දැම්මා. ඒ හින්දා මොකද වුනේ? ඉමස්සෙන් සති ඉදන් හොති කියන ධර්ම න්‍යාය තුල තියෙන්නේ පච්චුප්පන්නේ බව අපට අමතක වෙලා ගියා. ඒවා ඓතිහාසිකව නිකායාන්තරික මතවාදත් එක්ක වෙච්ච වැඩ. ඒවා ඉතින් ඒ නිසා වර්තමාන ප්‍රඥාවේ නුවණැති භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් ඉන්නවා හොඳට මේ ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ අය මෙන්න මේ ධර්මතාව වඩා කුළු ගන්නමින් මේ ඉමස්සෙන් සති ඉදන් හොති කියන තැන පච්චුප්පන්නය දකිමින් මේ ලෝකයට පිළිතුරක් දෙන්න මට පුළුවන් හැටියට මාත් ඔය කාට හරි කියනවා. හැබැයි මිනිස්සු අනේ ආම්බුනේ ඉස්සරට වඩා හරිය සෑල්ලුවෙන් ඉන්නවා දැන් මම කියලා කියනවා. ලොකු දෙයක් නේ. කොලෙස්ටරෝල් අඩු වෙනවා. හරි. මම හිතනවා මම කියන්න තියෙන ටික ඔය ඇති කියලා. පෙරවන් සරණයි යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමේ 2026 වර්ෂයේ පළමුවෙන්ම සිදු කරනු ලබන ආරාධිත දේශනය සඳහායි අප මේ සම්බන්ධ වෙමින් සිටින්නේ. අපගේ ගෞරවනීය ආරාධනාව ඉතාමත්ම දයාවෙන් ආදරයෙන් සෙනෙහසින් අපි පිළිබඳව පිළිගෙන මෙතෙක් වෙලා අනුශාසනාව සිදු කොට වදාළ අතිපූජනීය නම කියන්නට අවසරයි. අපගේ ගුරු දේවෝත්තම කොස්වත්තේ අරවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංවිධානයේ පුණ්‍යානුමෝදනාව පළ කරනවා අපේ ආම්දුරුවන් වහන්සේ. මෙම දේශනය තුළ විශේෂ කරුණු කාරණා කීපයක් මතු කරන්නට යෙදුනා. උන්වහන්සේ මේ පළමුවෙන්ම අත් දණ්ඩය සහ මේ ස්වාභාවික විපත්වල ඇති සහ සම්බන්ධය පිළිබඳවත් විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේදී කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම වගේම මේ අස්මිමානය අපව ගෙනියන විවිධ දිශානතියන් පිළිබඳ ඒ වගේම වර්තමාන ලෝකයේ තුල මතුවෙමින් තිබෙන බොහෝ ගැටලු වලට මේ අස්මිමානය කොයිතරම් දුරට බලපා තියෙනවද කියන කරුණු කාරණා ප්‍රධාන කරගෙන ඊ타ත්ම වටිනා දේශනයක් අපි හැම දිනාටම නැවත නැවත හිතන්නට අපිව යොමු කරපු දේශනයක් අපේ ආම්දුරුවන් වහන්සේ සිදුකට වදාලා. ඒ නිසා අපිට තව විනාඩි කිහිපයක ඉතිරියක් තියෙනවා. ගෞරවනීය ආම්දුරුවන් වහන්සේ මේ සූම් සාකච්ඡාව සඳහා අප භික්ෂු සංගමේ ප්‍රධාන ලේකකාධිකාරී ගරු කටයුතු මොරවක සෝරත අපේ සයිප්‍රසේ සංඝනායක ආම්දුරුවන් වහන්සේ, ඒ වගේම උපලේකම් අපේ ස්වීඩනයේ නාරදනායක ආම්දුරුවන් වහන්සේ, අපේ ගරු සමාජික අපේ ධම්මකිත්ති කොරියාවේ ප්‍රධාන සංඝනායක ආම්දුරුවන් වහන්සේ, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථී අපේ වජිරබුද්ධි පණ්ඩිත ආම්දුරුවන් වහන්සේ ඇතුළු
සම්භාවනීය මහා සංඝරත්නය වගේම ගිහි බවතුන් රාශියක්ම සම්බන්ධ වෙමින් සිටිනවා. ඒ නිසා අපි විනාඩි කිහිපයක ඉඩ කඩක් ලබා දෙනවා. ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේලාට අපේ ගිහි පින්වතුන්ට ඔයත්තන්ට මේ ධර්ම ප්‍රවේශය අපේ ජීවිතය තුළ කොයි ආකාරයෙන්ද පවත්වාගත යුත්තේ කියන කාරණාව සම්බන්ධව තවදුරටත් පැහැදිලි කරගත යුතු තැන් තියෙනවා නම් එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ අවස්ථාව දෙන්න පුළුවන් අපේ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේව විමසා සිටින්නට. එවනම් අපි අවස්ථාව දෙනවා අපේ කවුරුන් හෝ ප්‍රශ්නයක් නගන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ මයික් එක අන්මියුට් කරලා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සරණයි. වැඩි කාලයක් ගන්න නැතුව ප්‍රශ්න එකක් හෝ දෙකකට අපිට ඉඩකඩ තියෙනවා වෙලාවත් එක්කලා ඒ නිසා අපේ හාමුදුරුවන් වහන්සේලාට එහෙම නැත්නම් ඔබ වහන්සේලාගේ අදහසක් වුණත් ප්‍රකාශ කරන්න පුළුවන් මේහා සැබැඳි අදහසක් අත්දැකීමක් බෙදා හදා ගන්නටත් අපි කැමතියි. මේ නායක හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න මේ ආර්ය නිකේතනයේ අසලින්ම මේ හයිවේ එකක වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය අපේ ශ්‍රවණය කරන පිරිසට යම් යම් බාධා ඇති වෙන්නට ඇති. එහෙම ප්‍රශ්නයක් මොනවා හෝ තියෙනවද කාට හරි අහන්න නැත්නම් ප්‍රකාශ කරන්න? අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඔව්. අපගේ මේ ලොකු ස්වාමීන් වහන්සේ පාද නමස්කාරෝ. සුනන්ද මහත්තයා තව චුට්ටක් මයික් එක ළඟට කරලා කතා කරනවද? හොඳයි ස්වාමීන් වහන්සේ මේ මොහොම අපින් මේ අවස්ථාව ලබා දුන්නට මේ අවස්ථාව ගන්න කැමතියි. මම මේ ස්වාමීන් වහන්සේගේ සමස්ත සිතුවම පොත කියෝ හිටපු භෝගයසෝ හිටියා. සුනන්ද මහත්තයා පැහැදිලි නෑ චුට්ටක් ආයේ පැහැදිලි කියනවද මේ මෙතන ටිකක් අපේ ඉන්න තැන ටිකක් සද්දයි මේ එහා පැත්තේ හයිවේ එකේ වැඩ කරන්නේ. දැන් කියන්න පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ඇහෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ මම මේ අපේ ස්වාමීන් වහන්සේගේ සමස්ත සිතීමට යොමු වෙලා අපිට ප්‍රශ්නයක් අහන්න කැමතියි. ස්වාමීන් වහන්සේ ඒකේ 110 වෙනි පිටුවේ තියෙනවා මේ ආහාර සමුදයෙන් කයෙහි සමුදය වේ. එහෙනවද මන් දන්නේ හරියට ස්වාමීන් වහන්සේ? ආහාර සමුදයෙන් කයෙහි සමුදය වේ. ඒකෙම කියන ආහාර නිරෝධයෙන් කයෙහි අත්හැරීම. සුනන්ද මහත්තයා ඔක යටින් ලියන්න පුළුවන්ද අපේ ඔය chat box එකේ ලියන්න පුළුවන්ද මේ මෙතන ටිකක් අද ශබ්ද වැඩි සුනන්ද මහත්තයා. දැන් වැඩියෙන් පටන් ගන්නවා. ඒක මේ දැන් ඒගොල්ලෝ මේවා වැඩි කරා වගේ සබ් හොඳයි ස්වාමීන් වහන්සේ මම ගිතකම් වෙන කාටරි ප්‍රශ්නයක් තියෙනවද යොමු කරමු. ඔව් ඔබතුමා යටින් ලියන්න පුළුවන් නේද? chat box එකේ අපේ නායක හාමුදුරනේ අවසරයි එතුමාගේ මේ ෆෝන් එක හොඳට පැහැදිලි මේ අපිට එහෙම දැන් මට එහෙම හොඳටම පැහැදිලිව ඇහෙනවා නමුත් අර ඔතන බාහිර තියෙන සද්දේ නිසා තමයි ඒ අපැහැදිලි ඇත්තේ නමුත් එතුමා අහන පැත්ත නම් පැහැදිලිව ඇහෙනවා අනිත් කතා කරපු දේවල් ඒක මේ නායක හාමුදුරුවෝ ඔබ වහන්සේ ඒක රිපීට් කරන්නකෝ. ඔව් මේ එතුමා ඒක නැවත වරක් කිව්වොත් මට ඒක කියන්න පුළුවන්. මං කියන දේ පැහැදිලිද නායක හඳුරන්නේ? ඔබ වහන්සේ කියන එක පැහැදිලි. අපේ මහත්මයා මේ කිව්වේ ආහාර නිරෝධයෙන් නැවත කියන්න මහත්මයා. මම කිව්ව ස්වාමීන් වහන්සේ ආහාර සමුදයෙන් කයෙහි සමුදය වේ. ආහාර සමුදයෙන් කයෙහි සමුදය වේ. ඔව්. නෝට එකම කියවෙනවා ආහාර නිරෝධයෙන් කය අත්ංගමේ වේ. ආහාර නිරෝධයෙන් කය කයේ අත්ංගමේ වේ. හරි. අත්ංගමය වේ.
මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා ඒක ස්වාමීන් පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා හරි කියන්නේ හරි. අපේ නායක හඳුරන්නේ. ආහාර සමුදය කායස සමුදය. ආහාර නිරෝධා කායස අත්තකම්. ඔය ආහාර කියනකොට අපි සාමාන්‍යයෙන් ගන්නේ ප්‍රධාන වශයෙන් ගන්න කබලීකාර ආහාරය විතරක්නේ. නමුත් අනිත් ආහාර හතරත් උතෙන්ට ඕන. මොකද කබලීකාර ආහාරය දැන් අපි කියමු මව් කුසක අපි පිළිසින් මේ යම් සත්වයක් පිළිසිඳ ගත්තයි කියලා. එතකොට එතනදි මවගෙන් ආහාර ලැබෙමින් එයා වැඩෙන්නේ. එතකොට ඒ විතරක් මදි එතකොට. පස් ආහාරයත් උතන වැඩෙන්නේ. දැන් පස් ආහාරයට එන ආයතන පිළිවෙලට උතන තියෙන්නේ මුලින් තියෙන්නේ මන ආයතන විතරයි. ක්‍රමයෙන් තමයි ආයතන හැදෙන්නේ. එතකොට මේ මනෝ සංචේතන ආහාර අත්දැකීම් ලැබෙන්න අලුතෙන් ඒකත් සකස් වෙනවා. විඥාන ආහාරය කියන්නේ දැනගන්නා ගතියනේ. ඔය ආහාර හතරම ඕන කරනවා. ඒ ආහාර හතරේම සම්බන්ධයෙන් මිසක් මේ එතකොට ඒ පුද්ගල අවස්ථාව. එතකොට මේ ආහාර සමුදය කායස සමුදය කියනකොට ඔතන තමයි ගෙනෙන්නේ. දැන් ඔය සමහර සූත්‍රවල අපේ සාමාන්‍ය ඵල සූත්‍ර වගේ සූත්‍රවලත් අපට හම්බ වෙනවා චාතුම් මහා භූතිකෝ අයං කායෝ. මේ කය අපි දරණ කය හතර මහා භූත රූපනේ. එතකොට එතන තියෙනවා මාතා පිත්තික සම්භව. මෞපිය සබඳතාවෙන් සකස් වෙනවා. ප්‍රභව වෙනවා. ඊළඟට ඕදන කුම්මා සූපචය. ඒක වැඩෙන්නේ එතන කබලිකාර ආහාර. අනිච්චුච්ඡාදන පරිවර්තන බෙහෙදන විඥානසදා. අනිත්‍ය වූද ඉලීම් පිරිමැදීම් වශයෙන් වූද පැවැත්විය යුතු කය. හැබැයි විඥාන සම්බන්ධතාවක් නැතුව ඔය කියන ක්‍රියාව වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉදංච පණමේ විඥාන තමන් පිළිබඳව හිතනවා මගේ මේ විඥාන ශක්තියත් මේ කයෙහි බැස සිටින ප්‍රතිබද්ධ වෙලා මච ආයතක කොකන මේ විඥාන එත් සිතං එත් පටිබද්ධා මේ බැඳිලා තියෙනවා ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. එතකොට මේ කාර්ය මේ සම්බන්ධතාව අවශ්‍යයි. එකක් කියනකොට එතකොට ආහාර සමුදය කායස සමුදය කියනකොට ඔක්කොම අයිති. ඒකයි මට කියන්න තියෙන්නේ. සුනන්ද මහත්තයාට පැහැදිලිද කාරණාව? ඔව් බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒතර මේ කබලින්ක ආහාර විතරක් නෙමෙයි අනිත් ආහාර හතරම ගන්න ඕන කියන ඔන්න මේ පැහැදිලි වුණා. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුම් සරණයි. හොඳයි එහෙමනම් මේ අපි විනාඩි 55ක වගේ කාලයක් මේ වෙනකොට වැය වෙලා තියෙනවා. අපි පැයක වගේ වැඩසටහනක් තමයි සංවිධානය කරගත්තේ. එහෙමනම් අපි වැඩසටහන අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනාව අපේ යුරෝපීය ශ්‍රී ලාංකික භික්ෂු සංගමේ ප්‍රධාන ලේකකාධිකාරී සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක අපේ මොරවක සෝරත නායක හම්දුරුවන් වහන්සේ විසින් සිද්ධ කරනවා ඇති. අපට ආදරණීය වූ අපේ ගෞරවනීය වූ ආධ්‍යාත්මික අපේ ගුරුවරයාණන් වහන්සේ නමක් ලෙස අපේ ගෞරවනීය පුණ්‍යරතන නායක හඳුරු සඳහන් කළ පරිද්දෙන්ම භාෂා ශාස්ත්‍රයේ උන්වහන්සේගෙන් හැදෑරුවේ නැති වුණත් ආධ්‍යාත්මික ලෝකයට අපිට භික්ෂු ජීවිතයට ආයත සංවරයට බොහෝ මාර්ගෝපදේශකත්වයන් සපයූ අපේ නම කියන්නට අවසරයි කොස්සත්තේ අරිය විමල අපේ හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ මේ හරවත් දේශනය අපි හැමෝටම ඉතාම අර්ථ සම්පන්නයි. ඒ වගේම එය අපිට හොඳින් දැනුණ දේශනයක් හැටියට සිහිපත් කරනවා. ඒ වගේම දේශනයේ සමාරම්භක මොහොතේ අපේ තාක්ෂණික වශයෙන් මෙහි තියෙන අන්තර්ජාලයේ ශිල්පීන් පැමිණිලා මෙහි යම් කටයුත්තක් සිද්ධ කළා කරන කටයුත්තක් මේ මාර්ගයේ දෙපස. ඒ නිසා මට මුල්ම විනාඩි 5 10 සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතිරි ටික සවන් දුන්නා. ඉතින් අපේ නායක හාමුදුරන්ට පළමු කොටම
යුරෝපයේ ශ්‍රී ලාංකේය භික්ෂු සංවිධානය වෙනුවෙන් අපගේ নমස්කාර පූර්වක ගෞරවය ආශිර්වාදය පළ කරනවා. උන්වහන්සේට සසුන් වැඩ වඩන්නට ධම්මග කියන්නට තව තවත් උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා පළමු කොටම උන්වහන්සේට ආශිර්වාද කරමින් নমස්කාර කරනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා තාක්ෂණික වශයෙන් සම්බන්ධ වෙමින් ශ්‍රවණය කර ගිහි පැවිදි පිරිස අතර මා සයිප්‍රසයේ වගේම රටවල් ගණනාවක් එක්තැන් වෙමින් මේ දේශනය මහා සංඝරත්නය ශ්‍රවණය කළා. ඒ වගේම ලංකාවෙත් අපේ සභාපති නායක හාමුදුරුවෝ පුණ්‍යරතන නායක හාමුදුරුවෝ වැඩ සිටින නිසා උන්වහන්සේ මගෙන් ගිහි බවතුණු සම්බන්ධ වුණා. මගෙත් පවුලේ සහෝදරයා ඇතුළු පිරිසක් නිවසේ සිට සම්බන්ධ වෙමින් සිටිනවා මේ වෙලාවේ. ඉතින් මේ සම්බන්ධ වුණ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. හරවත් වූ යමක් අපට එකතු කරගන්න ලෝක කොතැනක සිටියත් දුර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හරවත් දෙයට අපේ සිත යොමු වෙනවා නම් හරවත් දේ එකතු කරගන්න ඕන තරම් අපිට හැකියාව තියෙනවා. අපේ නායකහරු සඳහන් කර පරිද්දෙන්ම ලෝකය කොයිතරම් භෞතික වශයෙන් තාක්ෂණික වශයෙන් දියුණු වුණත් ඒකෙන් උකහා ගන්න දේ ලාභාල දේ වුණත් බොහෝ දෙනෙක් හරවත් දේ උකහා ගන්න අයට මෙය හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මොහොතේ ගත වුණු විනාඩි 55 අපිට ඊටාම වටිනා අර්ථවත් මොහොතක් බවට පත් වුණා. සම්බන්ධ වුණ යුරෝපයේ වැඩ සිටින ඒ වගේම ලංකාවෙත් වැඩ සිටින අති ගෞරවනීය අපේ මහා සංඝරත්නයට නැවතත් ආශිර්වාද කරනවා. සම්බන්ධ වීම ගැන උන්වහන්සේලා සියලු දෙනාටම තවත් සසුන් වැඩ වඩන්නට උන්වහන්සේලාටද තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිරෝගී සුව කායික මානසික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් මෙවැනි හරවත් වැඩසටහනක් 2026 වසරට ආරම්භයේදීම සංවිධානය කර ගැනීමට ලංකාවේ වැඩ සිටිමින් මෙවැනි උතුමන් වහන්සේ නමක් අපිට සමීප කරලා දෙන්න කටයුතු කළ මේ මොහොතේම ආරණිකේතනයේට වැඩම කර සිටින අප සංගමේ ගරු සභාපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපට ආදරණීය වූ අපේ ගෞරවනීය වූ රත්මලේ පුණ්‍යරතන විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් උන්වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා ආශිර්වාද කරමින් දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. අපේ හාමුදුරුවෝ සඳහන් කර පරිදි තාක්ෂණික සහාය ওই පැත්තෙන් ලබා දුන්න හාමුදුරුවෝ එම අපිට පේන්නේ නැහැ. උන්වහන්සේලාගේ යොමු වීමත් අපිට මේකට ලොකු ශක්තියක් වුණා. ඒ නිසා උන්වහන්සේලාට සහභාගී වූ සවන් දෙන සියලු දෙනාටත් තෙරුවන් සරණින් දෙව් රැකවරණින් නිරෝගිමත් පින්බර නව වසරක්ම වේවා කියලා ආශිර්වාද කරමින් අපි මෙතකින් නවතිනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.